අයිබෝවන් AT පාඨමාලාව ගැන විමසීම් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න විමසීම් කළ ආදරණීය දෙමව්පියන්ටත් ආදරණීය දරු දැරියන්ටත් ස්තුතිවන්ත වන අතර ඒ අය ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ සිප්වේ ආයතනය වෙනුවෙන්. සිප්වේ ආයතනය කියන්නේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ AAT ආයතනයේ අනුමත පන්ති පවත්වන ප්‍රධාන පෙළේ ආයතනයක්. අපේ ආයතනයේ දේශන AAT අධියර 1, අධියර 2, අධියර 3 යන විභාග සඳහා ඔන්ලයින් ක්‍රමයට මුළු ලංකාවටම පැවැත්වෙනවා. භෞතික දේශන, ඒ කියන්නේ පන්තියට ඇවිල්ලා සහභාගී වන දේශන පැවැත්වෙන්නේ මහරගම නගරේ පමණයි දැනට. ඔන්ලයින් දේශන ලංකාව පුරා ඉන්න ඔයාලා ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදියට අපි ලබා දීලා තියෙනවා. එහෙමනම් ආදරණීය දරුවනේ අපගේ වීඩියෝ මගේ අර වීඩියෝ එක නරඹලා එහෙම නැත්නම් AT පාඨමාලාව ගැන දැනගෙන ඒ ගැන අදහස් විමසූ ඔයාලා වෙනුවෙනුයි මම අද AT පාඨමාලාව මේ දැනුවත් කිරීම කරන්නේ. අපි ඉස්සෙල්ලම මොකක්ද AT කියන්නේ කියලා බලමු. AT පාඨමාලාව මුලින්ම ලංකාවට හඳුන්වා දුන්නේ 1987 දී. 87 දී හඳුන්වලා දීලා පළවෙනි විභාග තිබුණේ 1988. එතකොට අද වෙනකොට 98 2008 18 අවුරුදු 37ක පමණ කාලයක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ 1987 මේ AAT ආයතනය පිහිට වූයේ පාර්ලිමේන්තු පනතක් මගින්. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනය. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනය. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනය. මේක පිහිටෙව්වේ පාර්ලිමේන්තු පනතක් මගින්. පාර්ලිමේන්තු පනතක් කියන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව සම්මත කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිණුම් කරන වෘත්තිකයන් බිහි කිරීම සඳහා අනුමත ආයතනයක් හැටියට ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනය. එතකොට මේ ආයතනය 1987 දී බිහි කරන්න මූලික වෙච්ච ප්‍රධානම කරුණ තමයි 1977 ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ලංකාවේ වාණිජ්‍ය ශාස්ත්‍රය දියුණු වුණා. නිෂ්පාදනය, වෙළඳාම, හුවමාරුව, අලෙවිකරණය මේ ආදී කාර්යයන් සියල්ල දියුණු වුණාම මේවාට අවශ්‍ය වෙන වෘත්තිකයින්ගේ හිගයක් ඇති වුණා. ඒ කියන්නේ මධ්‍යම පරිමාණයේ ගිණුම් කරන ශිල්පීන්ගේ හිගයක් ඇති වුණා. ඒක වටහා ගත්තා එකල පැවති ආණ්ඩුවේ වෙළඳ හා නාවික ඇමතිවරයා වශයෙන් සිටි ලලිත් ඇතුළත් මුදලි මහත්මයා. එතුමාගේ අනුග්‍රහය යටතේ තමයි මේ ආයතනය 1987 දී පිහිටෙව්වේ. ඒතර මේ ආයතනය පිහිටෙව්වට පස්සේ මේ ආයතනය එතෙන් පටන් විභාග 3ක් හඳුන්වලා දුන්නා. අධියර 1 විභාගය, අධියර 2 විභාගය, අධියර 3 විභාගයේ වශයෙන් විභාග හඳුන්වලා දුන්නා. මේ විභාග අවුරුදු 5කින් 6කින් වගේ විෂය නිර්දේශ සංශෝධනය කරලා යාවත් කාලීන කරපු ඉතාම හොඳ විභාග වශයෙන් තමයි පැවතුනේ. එතකොට මේ විභාග සියල්ල සමත් වෙච්ච අයට MAAT කියන සුදුසුකම දෙන්නත් තීරණය කළා. MAAT මේකේ තේරුම තමයි Member of Accounting Association Technician. එතකොට ඔබලා AAT පාඨමාලාව හැදෑරීමේ ප්‍රධාන අරමුණ තමයි මෙන්න මේ MAAT එක ගන්න එක. එතකොට බිහි කිරීම මම කිව්වා මේ බිහි කරපු ආයතනයේ ලබා දෙන ප්‍රොඩක්ට් එක තමයි නිමැවුම තමයි MAAT කියන එක. ඊට පස්සේ මේක 1990 දශකයේ ඉතාම වේගෙන් වර්ධනය වෙලා 2000න් පස්සේ ඉතාමත් වේගෙන් වර්ධනය වෙලා 2000 දශකයේ මැද භාගය වෙනකොට උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් කරනවා නම් මේ අනිවාර්යෙන් කළ යුතු දෙයක් බවට අද ළමයි අතර පත් වෙලා තියෙනවා. එවනම් අපි බලමු මේ පාඨමාලාවේ ගමන් මාර්ගය මොකක්ද කියලා. මේ පාඨමාලාවේ ගමන් මාර්ගය මම පැහැදිලි කරනවා.
එකක් තමයි AAT අදියර 1. අදියර 1. මේකට කියනවා පළමු විභාගය කියලා. පළමු විභාගය. මේ විභාගය තමයි AAT හදාරන කෙනෙක් මුලින්ම හදාරන්න ඕනේ විභාගය. ඒ කියන්නේ දැන් ඔබලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් අපොස සාමාන්‍ය පෙළ ඉවර කරලා උසස් පෙළ හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි රැකියාවක නිරත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් AAT පටන් ගන්න ඕනේ පළවෙනි ස්ථාන තමයි මේ පළමු විභාගය. පළමු විභාගයට ලියාපදිංචි වෙන්න තියෙන සුදුසුකම තමයි OL විෂයන් විෂයන් 6ක් සමත් වී අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් සමත් වීම තමයි මේකේ තියෙන සුදුසුකම. එහෙමනම් කවුරු හරි හිතයි මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියපු කෙනෙක් මට තාම 6ක් පාස් නෑනේ කියලා. ප්‍රශ්නයක් නෑ. විභාගය ලියන අවස්ථාවේදී, ඒ කියන්නේ ආයතන ලියාපදිංචි කරන අවස්ථාවේදී තමයි මේ 6ක් සමත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා O level ලියලානේ ඉන්නේ. දැන් ඔයාලා ප්‍රතිඵල ආවට පස්සේ තමයි අපි AAT ආයතනේ රෙජිස්ටර් කරන්න වෙන්නේ. මොකද එතකොට තමයි ඕගොල්ලන්ගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ රෙජිස්ටර් කළා ඔයාලට ID එක ලබා දෙන්නේ එතකොට. නමුත් දැන් ඔයාලා මේ ප්‍රතිඵල ඇවිල්ලා මේක පටන් ගන්න ගියොත් ඔයාලට තව අවුරුද්දක් විතර කල් යනවා. ඒ නිසා හැම ළමෙක්ම කරන්නේ අපස සාමාන්‍ය විභාගයේ අවසන් වූ ගමම්ම AAT විභාගය කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම වාණිජ්‍ය අංශයෙන් හදාරනවා. ඒකේ අදහස් කරන්නේ වාණිජ්‍ය අංශය කරන්නේ නැති අයට මේක ඕනේ නැහැ කියන එක නෙමෙයි. ඒ අයට තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මම ඒකත් කියන්නම් ඉස්සරහට. දැන් මේ පළමු විභාගයේ අපි විෂයන් 4ක් තියෙනවා. එකක් තමයි ආර්ථික විද්‍යාව. දෙවැනි එක තමයි ගිණුම්කරණය. තුන්වැනි එක තමයි ව්‍යාපාර පරිසරය. හතරවෙනි එක තමයි ගණිතය හා සංඛ්‍යානය. ඔන්න විෂයන් 4. ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර පරිසරය, ගණිතය හා සංඛ්‍යානය. එතකොට AAT පළමු අදියරින් ආරම්භ කරන සියලුම දෙනා මේ විෂයන් 4 හදාරන්න ඕන. right. ඊළඟට තියෙනවා AAT දෙවන අදියර. අදියර 2. අදියර 2. එතකොට අදියර 2 අපි ඒකට කියමු දෙවන විභාගය. මේකටත් තියෙනවා විෂයන් 4ක්. ගිණුම්කරණය. ඒ කියන්නේ මේ ගිණුම්කරණය නවත්තපු තැන ඉතුරු ටික ගිණුම්කරණය. කළමනාකරණය. කළමනාකරණය. ව්‍යාපාර නීතිය. තොරතුරු තාක්ෂණ පද්ධති. IT. එතකොට මෙන්න පළමු අදියර මෙන්න දෙවන අදියර. මේ විෂයන් ටික තමයි කරන්න තියෙන්නේ. එතකොට කවුරු හරි හිතයි විෂයන් 8ක් කිව්වම මහා විශාල අවුරුදු ගාණක් කරන්න ඕනේ නෑ. මේවා සාමාන්‍යයෙන් ලොකු ඒරියා එකක් නැහැ. අවබෝධය සඳහා තමයි මේ පළමු අදියර දෙවන අදියරදී මේවා ලබා දෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. මේවා ඉතා සරල විෂය කොටස් තියෙන්නේ. ඒවා කෙනෙක්ට කිසිම අපහසුතාවයක් නැතුව ඉතාම හොඳින් හදාගන්න පුළුවන්. දැන් බලන්න මේ විෂයන් ටික දිහා. එතකොට මෙම දැන් සාමාන්‍යයෙන් AAT විභාගයට මේකට යනවා කාලය මාස 6ක්. කාලය මාස 6ක්. මේකට යනවා කාලය මාස 6ක්.
මාස 6යි මාස 6යි මාස 12ක් යනවා. මාස 6යි මාස 6යි මාස 12ක් යනවා. එතකොට අපි දැන් AAT පාඨමාලාව මේ මැයි මාසෙනේ අපි ඉන්නේ. මැයි මාසේ ඉන්න කෙනෙකුට විශාල වාසියක් වෙනවා. මොකද අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා ළමයි මාස 4ක් 5ක් නිකන් ගෙදර ඉන්නවා. නිකන් නෙමෙයි කියන්නේ තමන්ගේ ඊළඟ ඇඩ්වාන්ස් ලෙවල් පන්තිය පටන් ගන්නකම් ඉන්නවා. ඔය කාලය තුලදී ගොඩක් වෙලාවට සමහරු කරන්නේ මේ එක විතරක් කරනවා. එක විතරක් කරොත් මේ සැරේ මැයි මාසේ ඉඳලා ලබන ජනවාරි වෙනකම්ම මාස 8ක්ම තියෙනවා එක කරන්නේ. ලොකු කාලයක්. නමුත් මාස 8ක් එක කරන්න තරම් දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා කියන්නේ මේක ගත්තහම මේ ගිණුම්කරණය කියන එක සම්පූර්ණ O level වල accounting වල cover වෙච්ච sections තියෙනවා. ව්‍යාපාර පරිසරය කියන්නේ O level වල accounting වල තියෙන business studies කොටස cover වෙලා. ගණිතය හා සංඛ්‍යානෙනුත් O level වල තිබිච්ච ගණිත කොටස් සංඛ්‍යාන කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඊට වඩා ටිකක් වැඩිපුර තියෙනවා මෙතන. ආර්ථික විද්‍යාව තමයි අලුත් විෂයක් තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය කරපු ළමෙක්ට. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒක කරන්න ඕන මේක කරන්න කියන එකක් නෑ. ඒක නොකරපු කෙනෙක්ටත් මුල ඉඳලම අල්ලගෙන යන්න පුළුවන්. මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් දෙවැනි අදියරේ තියෙන්නේ මේ ගිණුම්කරණය. මෙතන නවත්තපු තැන ඉඳන් මේ ගිණුම්කරණය, කළමනාකරණය, ව්‍යාපාර නීතිය මේ ඔක්කොම විෂයන් කොමර්ස් කරන ළමයෙකුට නම් දැන් A level කොමර්ස් කරන කෙනෙකුට නම් මේගොල්ලෝ හදාරන විෂයන් තමයි ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හෝ තොරතුරු තාක්ෂණය. ඕවනේ තෝරගන්න වෙන්නේ ළමයින්ට. නේ. එතකොට දැන් බලන්න උසස් පෙළ තියෙන මේ විෂයන්ම නේද මෙතනක් තියෙන්නේ. එතකොට ළමයෙකුට කොමර්ස් කරන ළමයෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ලබන ජනවාරි මාසේ වෙනකොට මේ දෙකම කවර් කරගත්තොත් මේ සිලබස් එකෙන් 75%ක් කවර් වෙනවා. 75%ක් කවර් වෙනවා. ඒ කියන්නේ මේක කරත් ඇයි මේකත් අහු වෙනවනේ මෙතන. තොරතුරු තාක්ෂණය කරත්. දැන් බිස්නස් ස්ටඩීස් කරොත් මෙතන ව්‍යාපාර පරිසරයයි මේ කළමනාකරණයයි නීතියයි කියන මේ තුනේම බිස්නස් ස්ටඩීස් සිලබස් එකේ කොටස් තමයි ආවරණය වෙන්නේ. ගිණුම්කරණය කරොත් මෙතන ගිණුම්කරණයයි මෙතන ගිණුම්කරණයයි මේ දෙකේම කොටස් තමයි මෙතන ආවරණය වෙන්නේ. මේකේ නැති කොටස් 25ක් තියෙනවා. එතකොට ආර්ථික විද්‍යාව ගත්තොත් මෙතනින් ආර්ථික විද්‍යාව කොටස් ආවරණය වෙනවා. නැති කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ දේ අවබෝධ කරගත්තට පස්සේ ලංකාවේ වාණිජංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු 80%කට වැඩි පිරිසක් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ AT පාඨමාලාව හදාරන්න ගත්තා. ඒ හදාරගන්න එකේ සාර්ථකත්වය කොතරම්ද කියනවා නම් පළමු 100 ඇතුළත 90ක් වගේ. ඒ කියන්නේ පළවෙනි ලංකාවේ ඉන්න පළවෙනි 100 දෙනා අතරින් 90ක් විතර AT පාඨමාලාව හදාරපු අය වුණා. මේ නිසා AT පාඨමාලාව වාණිජංශයේ ළමයින්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තනන තෝතැන්නක් බවට පත් වුණා. ඔන්න ළමයි ගොඩක් අතර මේක බහුතරයක් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වෙන්න හේතුව කොමර්ස් කරන කෙනෙකුට ඩබල් කරනවා. ඩබල් කරනවට අමතරව ඩබල් සුදුසුකමක් වෙනවා. ඒ කොහොමද? දැන් කොමර්ස් කරලා විශ්වවිද්‍යාලේ යන්නත් මේ ටික කරලා තියෙන එක ඉතාම පහසුයි. හරිද? විශ්වවිද්‍යාලේ යන්න බැරි වුණත් කෙලින්ම මේ ටික කළා මම ඊට පස්සේ කියනවා යන වෘත්තීය ගමන් මාර්ගයක් මේකට තියෙනවා. ඒ ගමන් මාර්ගය යන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විෂයන් ටික වෙන වෙනම කරන්න ගියොත් පළවෙනි මාස දැන් අපි මේ මැයි මාසේ ඉඳන්ම දෙසැම්බර් වෙනකම්ම කරන්න වෙන්නේ පළවෙනි එක අපරාධ කාලයක්. ඔයාලට පුළුවන් අපි මේ පාඨමාලාව මෙහෙවනකොට AT අධ්‍යයන 1 2 එකවර කරනකොට සතියට එක දවසක් හැම අපි 1 එකට විභාග දේශන පවත්වනවා. ඉතුරු තව දවසක්
2 එකට දේශන පවත්වලා ලබන ජනවාරි මාසේ පැවැත්වෙන AT අධීර 1 සහ අධීර 2 කියන විභාග දෙකම එකවර කරන්න ඕනි දැනුම ලබා දෙනවා. එතකොට මේ එකවර කරනකොට කවුරු හරි අහන ප්‍රශ්නයක් තමයි කොහොමද දෙකම එකට කරන්නේ? මෙහෙමනේ. දැන් මේ විභාගයේ තියෙන්නේ ජනවාරි අපි හිතමු 15 16 කියලා. මේ විභාගයේ තියෙන්නේ ජනවාරි 22 23. ඒ කියන්නේ නිකම් මන් දින දෙකක් කිව්වේ. ඒ කියන්නේ 3 වෙනි සතියේ මේ විභාගෙ තිබ්බොත් 4 වෙනි සතියේ මේ විභාගෙ තියෙන්නේ. එතකොට තවත් සමහර දෙමව්පියන්ගේ වැටහීමක් තියෙනවා 1 එක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන 2 එක කරන්න. එහෙම එකක් නැහැ. 1 එකයි 2 එකයි එකට ලියන්න පුළුවන්. මේක තමයි ජයග්‍රාහී හොඳම මාවත. හැබැයි 3 එක කරන්න. දැන් මං අධීර 3ට යනවනේ. අධීර 3 කරන්න නම් අනිවාර්යයෙන්ම මේ 1 2 පාස් වෙලා තියෙනවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ ඔයාලා මේ AT පාඨමාලාව හදාරනවා නම් ඔයාලට පුළුවන් අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ අධීර 1යි අධීර 2යි එකවර හදාරන්න. එතකොට මේ එකවර හදාරනවා කියන්නේ මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. මොකද මම එහෙම කියන්නේ මේ විෂයන් ලොකු විෂයන් නෙමෙයි. මේ විෂයන් දැනටමත් ඔයාලා ඉගෙනගත් කොමර්ස් කරපු කෙනෙක් නම් ඉගෙනගෙන කොමර්ස් කරේ නැති කෙනෙක්ට උනත් ඉතාම සරලව ඉගෙන ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. හොඳ පහසු විෂයන්. ඒ වගේම ප්‍රායෝගික ව්‍යවසායකත්වය වැඩි දියුණු කරන ප්‍රායෝගික ලෝකයේ දැනුම වැඩි දියුණු කරන විෂයන් නිසා මේ තුලින් ඔබට ඉහළ දැනුමක් ලබා ගන්න පුළුවන්. right. ඔන්න මම කිව්වා මේක කරන විදිහ. ඊට පස්සේ ඔබට දැන් A level එක සම්බන්ධය මම කිව්වේ. නමුත් ඔබ A level එක තියෙන සම්බන්ධය පමණක් ඔබ A level එක තියෙන සම්බන්ධය පමණක් බලාගෙන AT කරන්න එපා. AT කියන්නේ වෙනම ගමන් මාර්ගයක්. මේ ගමන් මාර්ගයේ අවසානයේ තියෙන නිමැවුම ලබා ගැනීම තමයි ඔබේ අරමුණ විය යුත්තේ. මේක ඉවරුනාම AT අධීර 3 අධීර 3. දැන් අධීර 1 2 ඉවර කරලා 3. අධීර 3 තියෙනවා ගිණුම්කරණය. ගිණුම්කරණය අනිවාර්ය විෂයක් මෙතන. හරිද? කළමනාකරණ ගිණුම්කරණය මූල්‍ය පාලනය හා විගණනය මූල්‍ය පාලනය හා විගණනය බදුකරණය ටැක්ස් මෙන්න පළවෙනි කොටස මෙන්න දෙවෙනි කොටස මෙන්න තුන්වෙනි කොටස සම්පූර්ණ පාඨමාලාව මාස 18යි කියන්නේ ඕකයි. මේකට මාස 6යි මේකට මාස 6යි මේ තුන්වෙනි කොටසට මාස 6යි මුළු එකතුව මාස 18යි. පාඨමාලාවේ කාලය මුළු එකතුව මාස 18යි. එතකොට ඔබට සම්පූර්ණ පාඨමාලාව අවසන් කරන්න පුළුවන් අපේ ක්‍රමය අනුව මේක ක්‍රම දෙකකට හදාරන්න පුළුවන්. ඔබ 1 2 එකවර හදාරනවා නම් පළවෙනි එක 1 2 එකවර හැදෑරීම. එතකොට ඔයගොල්ලෝ 2026 ජනවාරි මේ දෙකම ඉවර වෙනවා. දෙකම ඉවරයි. 2026 ජනවාරි මේ දෙකම ඉවරයි. එතකොට 2026 ජනවාරි මේ දෙකම අවසන් වුණාම 2026 ජූලි අධීර 3 කරන්න පුළුවන්. අධීර 3 කරන්න පුළුවන්. එතකොට බලන්න මේ මැයි මාසේ ඔයාලා දැන් මේක පටන් ගන්න. ලබන ජූලි මාසේ අවුරුද්දෙන් හරියට 3ම ඉවරයි. අවුරුද්දෙන් 3ම ඉවරයි. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත AT අධීර 1, AT අධීර 2, AT අධීර 3 තුනම අවසන් කරගන්න පුළුවන් මේ ස්පීඩ් ක්‍රමය.
ෆාස්ට් ට්‍රැක් ක්‍රමයට කරා නම් මේක තමයි හොඳම ක්‍රමය. ඇයි අපි ෆාස්ට් ට්‍රැක් තෝරගන්නේ? දැන් ළමයි ස්පීඩ් හැම එකක්ම ස්මාර්ට් වෙලා. දැන් අපි දැනට අපේ කාලේ මේ වගේ දැන් නිකන් ඉඳ කාලය යන්නේ. දැන් බටහිර රටවල් එක්ක අපි කම්පෙයාර් කරනවා. ඒ රටවල් වල අවුරුදු 21 වෙනකොට උපාධිය අරගෙන ලොකු ජොබ් එකකට යන්න, මාස්ටර් එක කරන්න, PhD එකකට යන්න, ඒ වගේ මට්ටම් වලට තමයි ළමයි හැඩ ගැහිලා ඉන්නේ. අපේ ලන්ඩන් විභාග කරපු අය අවුරුදු 18 19 වෙනකොට ඒ ලෙවල් අවසන් කරනවා. නමුත් අපි සම්ප්‍රදායික ක්‍රමයට අර හිමින් යනවා. ඉතින් මං හිතනවා මේ අපි AT ආයතනයේ අනුමත ශිප්‍ය ආයතනයේ මගින් මේ ලබා දෙන ඔෆර් එක ඕගොල්ලන්ට ලොකුම වාසියක්. මොකද්ද වාසිය? මාස ජනවාරි වෙනකොට 1 2 ඉවර කළා ලබන ජූලි මාසේ වෙනකොට සම්පූර්ණ AT අවසන් කරන්න පුළුවන්. එතකොට හැබැයි ඔබ A level පන්තියේ ඉන්නකොටම ඩිග්‍රියකුත් ලැබිලා MAT කියලා. ඇයි AT අවසන් කළා. නමුත් ඔබ උසස් පෙළ කරන්නේ බොහෝ වෙලාවට 27 වෙන්න පුළුවන්. එතකොට කවුරු හරි ප්‍රශ්නයක් අහයි අපේ දුව A level කරන්නේ 2026. දැන් බෑනේ. 3 එනවනේ එක. ඕ එහෙනම් මෙහෙම කරනවා. 1 2 ඉවර කරලා ජනවාරි A level ඉවර වෙලා 3 ලියනවා. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න. මොකද A level වලට බය වෙන්න ඕනේ මෙන්න මෙහෙමනම්. දැන් ඔයාගේ ඔබතුමන්ලා සයන්ස් මැත්ස් ටෙක්නොලොජි වගේ එකක් කරනවා නම් මේවා අමුතුවෙන් ඉගෙන ගන්න ඕන. ඔක්කොම මේවා අමුතුවෙන් ඉගෙන ගන්න ඕන විෂයක්. නමුත් ඔබලා හදාරන්නේ කොමර්ස් නම් ඇයි බය වෙන්නේ? මේ කොමර්ස් සබ්ජෙක්ට්ස් වල මෙතනක් තියෙන්නේ. අපේ දෙමව්පියන්ම තමයි ළමයින්ව වටන්නේ. මම දැකලා තියෙනවා. ඒ ළමයාට දෙන්න ඕන ඉලක්කය. ඔයා මේක කරන්න ඕනේ. ඔයාට පුළුවන්. ඒ අදහස දුන්නොත් තමයි එයා තමන්ගේ ඉලක්කවලට ඉතා ඉක්මනින් ගිහිල්ලා ඒ નિયમિત රැකියාව හෝ එහෙම නැත්නම් ඒ සේවය හෝ ලබා ගන්න. නමුත් එයාලා අපි මන්ද උත්සාහය කරොත් මෙයාට මේක කරගන්න බැරි වෙයි කියලා එයා කරන්නේ. එහෙම කරන්න එපා කවදාවත්. මෙන්න මේක එක ක්‍රමයක්. ඔන්න එතකොට පළවෙනි ක්‍රමය එකවර හැදෑරුවොත් ඔබට AT අවසන් වෙනවා 2016 26 ජූලි වෙනකොට. ඔබ 1 2 3 වෙන වෙනම හැදෑරුවොත් අංක දැන් වෙන වෙනම කරොත් ඔබ වෙන වෙනම කරොත් දැන් මම මේක මකන්නම්. වෙන වෙනම කරොත් ඔබට AT අදියර 1 2026 ජනවාරි AT අදියර 2 2026 ජූලි AT අදියර 3 2027 ජනවාරි. දැන් බලන්න මේ අපි 1 2 එකට නොකරොත් යන කාලය බලන්න. ලබන අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්ද වෙනකම් මේක කරන්න වෙනවා. ගෙවන්න ඕන ගාන බලන්න. මේ වෙනකම් පළවෙනි එකට ගෙවන්න ඕන. මෙදා ඉඳලා මෙදා වෙනකම් දෙවෙනි එකට ගෙවන්න ඕන. මෙදා ඉඳන් මෙදා වෙනකම් තුන්වෙනි එකට ගෙවන්න වෙනවා. සමහරු අර ස්ලෝ කෝච්චි යන කෙනෙකුට මේක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ වාණිජ්‍ය අංශය හදාරන්නේ නැතුව විද්‍යා ගණිත වගේ වෙනත් අංශයක් හදාරනවා නම් ඔබ මේ විදිහට යන්න. මොකද ඔබගේ ඉස්කෝලේ කරන වාණිජ්‍ය අංශයේ විෂයන් වලට සමගාමී බවක් මෙතන නැත්තම් ඔබ මේ ක්‍රමයේ ගියාට කමක් නැහැ. නමුත් ඔබ වාණිජ්‍ය අංශය හදාරන කෙනෙක් නම් ඔබ අර පළමු ක්‍රමයේ තෝරා ගැනීම වඩා යහපත් කියන එක තමයි මට හැඟෙන්නේ. හැබැයි කොහොම හරි කමක් නැහැ. මේ AT විභාගයේ අධ්‍යයන 3 අවසන් වුණාම ප්‍රායෝගික පුහුණුවක්. ප්‍රායෝගික පුහුණුව. මොකද්ද තියෙන්නේ? ප්‍රායෝගික පුහුණුව. මෙන්න මේ ප්‍රායෝගික පුහුණුව කියන්නේ රැකියා පුහුණුව.
AT ආයතනය මගින්ම ලබා දෙනවා. AT ආයතනය මගින් ලබා දෙනවා AT ආයතනය මගින් ලබා දෙන. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට AT qualified කරලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ විස්තර ටික AT ආයතනයට දුන්නම ඒගොල්ලන්ට රැකියාව අවස්ථා දෙන්න හොයලා දෙනවා. ඒකට පිහිටවල තියෙනවා AT රැකියා බැංකුව කියලා එක. රැකියා බැංකුව. වෙන කිසිම පාඨමාලාවක් මගින් රැකියාවක් සපයන්න රැකියා බැංකුවක් පිහිටලා නැහැ. මේක අපේ ආයතනය කරන එකක් නෙමෙයි. අපි පන්ති කරන එක කරන්නේ. AT ආයතනය රැකියා බැංකුවක් පිහිටවලා තියෙනවා. එයාලට මේ අධීර 1 2 සමත් තුනත් මේක ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තුනම පාස් වුණාම අනිවාර්යයෙන්ම රැකියා පුහුණුව ඕනේ වෙනවනේ. ඒ රැකියා පුහුණුවට මේ රැකියා බැංකුවට ඇප්ලිකේෂන් එක දැම්මම රැකියා බැංකුව මගින් එක එක රැකියා ස්ථාන ඉන්ටර්ව්ස් දෙනවා. ඒ ඉන්ටර්ව් එකේදී ඕගොල්ලන්ට ගිහිල්ලා ෆේස් කරලා හරියට ගන්න පුළුවන්. ඊට පස්සේ තමන් හොඳට කරගෙන ගියොත් එතනම පර්මනන්ට් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රායෝගික රැකියා පුහුණුවෙන් පස්සේ මොකද වෙන්නේ? උපාධියක් හම්බෙනවා. ඒකේ නම මොකද්ද? MAT. ඔබ AT කරේ මෙන්න මේ නිසා. මොකක් ගන්නද? මේ අවුරුදු එකහමාරක් හරි අවුරුද්දක් හරි කට්ට කාලා මැරෙනකම්ම තමන්ගේ නමට යටින් පාවිච්චි කරන්න පුළුවන් සුදුසුකමක් ගන්න. ඒක තමයි MAAT. Member of Accounting Association Technician. ඒ කියන්නේ තාක්ෂණ ගිණුම්කරණය පිළිබඳව ඔබ තාක්ෂණ ශිල්පියෙක් කියලා ලබා දෙනවා. මේක බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ BMICH එකේ උත්සවයක් තියලා කෝට් එක දාලා AT ආයතනය මගින් පවත්වන විශේෂ උත්සවයකින් තමයි ඔයාලට මේ සුසුකම ලබා දෙන්නේ. මේ සුසුකමත් එක්කම ඔයාලට රැකියා බැංකුවෙත් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සුදුසුකම ගත්තම මොකද්ද ඔයාලට තියෙන තව වාසි? එකක් තමයි මේක තියෙනවා නම් CA. මොකක්ද? chartered. chartered වල විෂයන් 7ක් නිදහස්. ඒ කියන්නේ වරලක් ගණකාධිකරණ විභාග කියලා තියෙන chartered accountant කෙනෙක් වෙන එක. ඒක අපේ රටේ තියෙන ප්‍රධාන වෘත්තීන් වලින් එකක් තමයි chartered accountant කියන්නේ. කෙනෙක් කියන්නේ. ડોක්ටර් කෙනෙක් වගේම ප්‍රොෆෙෂනල් කෙනෙක්. අන්නේ chartered accountant කෙනෙක් වෙන්න යන ගමනේදී එමෙතන මූල්‍ය අධිකාරී කෙනෙක් වෙන්න යන ගමනේදී ඒ chartered වල තියෙන පළමු අදියර දෙවන අදියර විෂයන් 7ක්ම නිදහස් වෙනවා. විෂයන් 7ක්ම නිදහස් වෙනවා. මොකද්ද? මෙන්න මේ AT සම්පූර්ණ කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලා අහලා තිනේ සීමා CIMA සීමා අහලා තියෙනවා. සීමාවල විෂයන් 4ක් නිදහස් වෙනවා. විෂයන් 4ක් නිදහස් වෙනවා. සීමාවල විෂයන් 4ක් නිදහස් වෙනවා. දැන් අලුත් එකක් තියෙනවා ACCA. එකවල විෂයන් 4ක් නිදහස් වෙනවා. ඒ කියන්නේ මේක සමත් කරපු නිසා මේව කරනකොට මේ විෂයන් ටික අයින් කරලා පාස් වුණාම ඇති කියන එක. කොච්චර වාසියක්ද? මීට අමතරව තව CMA වල විෂය CMA කියලා එකක් තියෙනවා. ඒවයි අයින් වෙනවා. ඔන්න ඔය වාසි ගන්න පුළුවන්. දැන් අවසානයේදී ඔබ මේ නාමය ගත්තට පස්සේ AT ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙනවා. මේ AT ආයතනයේ සමාජිකයෙක් වීම ඉතාම වැදගත්. ඒ කියන්නේ අපේ ගිණුම් කරන ශාස්ත්‍රයේ ඔබට ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ඊට අමතරව ඔබට මේ chartered හරි සීමා හරි එක හරි කරලා තවදුරටත් අධ්‍යයනය කරලා අවුරුදු 22ක් 23ක් වෙනකොට තමන්ගේ ලෝම පිළිගත් වෘත්තීය ගණකාධිකාරී තත්වයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ මූල්‍ය කළමනාකරුවෙක් වෙන්න පුළුවන් තත්වයට යන්න පුළුවන්. හැබැයි ඔබගේ ගමන් මාර්ගය හරියට නිවැරදි තෝරා ගැනීම තුලින් හරියට අතරමඟ නවතින්නේ නැතුව, ඒ කියන්නේ මේක අමාරුයි එහෙම කියලා වැටෙන්නේ නැතුව හරි ගෝල් එකට ගියොත් ඔයාලට මේ සුසුකම් ටික ලබා ගන්න පුළුවන්.
ඔන්න AT ගමන් මාර්ගය ගැන මම කිව්වා. එතකොට මේ AT පාස් වුණාම අපි කිව්වේ 1 2 පාස් වුණාම අපි සෙට් නිකන් පාස් කියලා විතරයි ඒ ආයතනෙන් දෙන්නේ. නමුත් ඔයාලට ඩිග්‍රී එකක් හම්බෙන්නේ තුනම පාස් වුණාම. ඉතින් ඔබ ඉලක්කයක් ඇති කරගන්න ඕනේ මේ පාඨමාලාවේ ප්‍රධාන ප්‍රොඩක්ට් එක වන MAT එක ලබා ගන්න. ඔබ වාණිජ අංශයෙන් හදාරනවා නම් උසස් පෙළ ඒ තුනක් ලබා ගන්න. මොකද ඒකට හරි පහසුවක් වෙනවා. එහෙමනම් අපගේ සිප්වේ ආයතනයේ පාඨමාලා මැයි මාස මුල ආරම්භ කරනවා. මැයි මාස මුල ආරම්භ වෙනවා. එතකොට ඔන්ලයින් දේශන අපි පැවැත්වෙනවා ඔන්ලයින් දේශන පැවැත්වෙනකොට සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් දේශන සෙනසුරාදා උදේ. හැබැයි උදේ ඒ දේශනයට එන්න බැරි අයට ඕනම වෙලාවක බලන්න පුළුවන් වීඩියෝස් අපි ඒ පන්තියේ හිටිය වගේ බලන්න වීඩියෝස් ලබා දෙන්න. ඊට අමතරව සතියේ දින දැනට බදාදා තියෙනවා. බදාදා උදේ. එතකොට කවුරු හරි කියයි අපේ දැන් ඉස්කෝලේ පටන් ගත්තම ඔය දෙකේටම අපි යන්නේ පන්ති යන වෙලාවල් කොහොමද අපි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වීඩියෝ ටික තියෙනවා බලා ගන්න පුළුවන් ඉවර වෙනකම්. ටියුට් එකයි වීඩියෝ එකයි ඒ ඔක්කොම ටික තියෙනවා. ඔන්ලයින් දේශන. ෆිසිකල් දේශන වලට සම්බන්ධ වෙන අය සෙනසුරාදා උදේ සෙනසුරාදා ඒ කියන්නේ අපේ මැයි මාසේ මුල සෙනසුරාදා මැයි 3 සෙනසුරාදා උදේ 8:30ට සිප්වේ ආයතනයට එන්න. සිප්වේ මහරගමට එන්නේ මහරගම දෙහිවල පාරේ පොඩ්ඩක් එනකොට මීටර් 100ක් විතර හැරිලා එනකොට දෙවනි ක්‍රොස් රෝඩ් එක ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට. මම හිතන්නේ මේකේ ලොකේෂන් එක ගෲප් එකට දායි. මේකට එන්න පුළුවන් උදේ 8:30ට දේශන. ඔන්ලයින් දේශන ඒ මොහොතේම ඔයාලට නිවසේ සිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් එම මොහොතේම නිවසේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සිංහල මාධ්‍ය මැයි 3 සෙනසුරාදා උදේ 8:30ට සිප්පේ මහරගම ආයතනයට එන්න ෆිසිකල් ඕන අය ඔන්ලයින් එම මොහොතේම ගෙදර ඉඳලා කරන්න Zoom link එක තියෙනවා take up BB හොඳට කරන්න පුළුවන් මේ කරන දේ හැම කරන්න පුළුවන් ඊට අමතරව වටිනම දේ තමයි සියලු විභාග තෙක් ඔක්කොම වීඩියෝස් දෙනවා ටියුට්ස් දෙනවා පාස් පේපර්ස් සාකච්ඡා කරන ඒවා දෙනවා ඉතින් කෙනෙකුට පාස් වෙන්න කිසිම අපහසුතාවයක් නැහැ එතකොට ඕගොල්ලෝ කොහොමද මම ඉංග්‍රීසි මීඩියම් එක ගැන ඊළඟට කියන්නේ ඕගොල්ලෝ කොහොමද දැන් අපගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ අපගේ පන්ති වලට සම්බන්ධ වීමට මුලින්ම කරන්න ඕනේ ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 2000යි ඒ කියන්නේ එක සිප්පේ ආයතනයේ ශිෂ්‍යයෙක් වශයෙන් ඇතුළත් වෙන්න එකපාරයි ගෙවන්න. ඒ කියන්නේ ඔය අධියර එකටත් ඔච්චරයි දෙකටත් ඔච්චරයි තුනටත් ඔච්චරයි ඔය අපේ ඉංග්‍රීසි කෝස් එකක් කරත් ඔච්චරයි ඒ අපි ගන්නේ රුපියල් 2000 මෙන්න මේ ඇතුළත් වීමේ ගාස්තුව. ඊට අමතරව අධියර 1 2 එකවර කරන්නේ නම් අධියර 1 2 එකවර කරන්නේ නම් අධියර 1 2 එකවර කරන්නේ නම් ගාස්තුව රුපියල් 6000 මාසික ගාස්තුව රුපියල් 6000යි අධියර 1 2 කරනවා නම් මාසික ගාස්තුව රුපියල් 6000යි ඒක බෑන්ක් කරන්න ඕන සිප්පේ ආයතන account numbers තියෙනවා ඒ numbers වලට දාලා receipt එක WhatsApp එකට දැම්මට පස්සේ අපි ඕගොල්ලෝ paid group එකට add කරනවා අධියර 1 පමණක් නම් රුපියල් 4000යි මාසෙකට අධියර 2 පමණක් නම් ඒත් රුපියල් 4000යි
දැන් බලන්න අදියර දෙක වෙන වෙනම කරා නම් 8000ක් යනවා. ලබන අවුරුදු වෙනකොට ඔක 9ක් වේ. නමුත් දෙකම එකට කිරීම නිසා රුපියල් 3000ක විතර ලාභයක් ඇති වෙලා තියෙනවා. රුපියල් 6000යි යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ෆීස් එක ගෙවන්න තියෙන්නේ. එහෙමනම් ඕගොල්ලෝ විෂයන් 4ට පොත් 4ක් තියාගන්න. දැන් මැයි 3 වෙනිදා එනකොට පොත් අරගෙන එන්න ඕන පළමුවෙන්ම. ඒ පොත් අරගෙන ඒ පොත් 4ක් තියාගන්න ඕනේ CR පොත්. ඒ පොත් 4 අරන් එන්න ඕනේ දාන පන්තියට. ඔන්ලයින් ෆිසිකල් එන අය, ඔන්ලයින් එන අය ඒ මොහොතේම පොත් තියාගෙන තමන්ගේ ලැප්ටොප් එක හරි ෆෝන් එක ඉදිරිපිට දෙන නෝට් එක ලියා ගන්න, දෙන ටියුට් එක සාකච්ඡා කරන්න, කියලා දෙන දේ අහන් ඉන්න, පැහැදිලිව ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දෙකටම බැරි අයට තමන්ට ඕන වෙලාවක ගෙදර ඉඳන් බලන්න ඒ වීඩියෝස් ටික ගන්න පුළුවන්. හැබැයි අපේ මේ ගාස්තු ගෙවීම කෙරෙන්න ඕනේ. ඔන්න ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් ආදරණීය දරුවනේ, ඔබ සිංහල මාධ්‍යෙන් හදාරනවා නම් ඔබ ඇතුළත් වීමේ ගාස්තුව ගෙවලා මැයි මාසේ 3 වෙනිදාට පෙර මුදල් ගෙවලා රෙජිස්ටර් වෙන්න පන්තියට. අපි දේශන මැයි මාසේ ඉඳලා දෙසැම්බර් මාසය දක්වා ක්‍රමානුකූලව පවත්වගෙන යනවා. ඊළඟට අපි ඉංග්‍රීසි මාධ්‍යයට යනවා. English medium. English medium class එකේදී අපි ළමයින්ට කියන්නේ ඒටි එක විතරක් ඉස්සෙල්ලා කරන්න කියලා. එතකොට කවුරු හරි ඇයි ඒ කියලා. සාමාන්‍යයෙන් English medium 1 2 එකට කරන්න අපේ ආයතනය කරන්නේ නැහැ එකට. එකට කරන්න හිටියට ඒක ඇත්තටම ළමයාට ඒක කරන්න මොකද ගුරුවරයෙකුට ඉතා විශාල මුදලක් යනවා. ඒක ළමයාට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් රුපියල් 12000ක් විතර යනවා එහෙම එකට කරනවා. නමුත් අපි කියනවා ඒටි අදියර 1. ඒගොල්ලෝ ඒටි අදියර 1. ඒටි අදියර 1. accounting econ BS ඔය තුන. හැබැයි අදියර දෙකත් අපි එකට, ඒ කියන්නේ අදියර දෙක වෙනම ක්ලාස් එකක් විදිහට යනවා. ඒකටත් එන්න පුළුවන් ඕන නම් 82. ඒකෙත් accounting, management, law, මෙතන maths එකක් තියෙනවනේ. accounting, management, law, IT. එතකොට subjects 8යිනේ. මේ සබ්ජෙක්ට්ස් 8ට මාසෙට 1 එකට 6000යි 2 එකට 6000යි 12000ක් යනවා. 1 2 එකවර කරනවා නම් මාසෙකට 12000ක් යනවා. ඇඩ්මිෂන් 2000ක් යනවා ඊට අමතරව වෙනම. එතකොට පළවෙනි මාසේ මේ ගාණ යනවා. ඊට පස්සේ 2000 යන්නේ 12000 තමයි වෙනම. ඒක ඒ කියන්නේ වෙනම ක්ලාස් දෙකක් විදිහට යනවා. අර අපි ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නැහැ වෙනම. ඒක ඒත් ඉතින් පාඩුවක් නැහැ. Tamanට කරන්න පුළුවන් නම් එක කරන් යන්න. නැත්තම් 1 එකට 6000ක් ගෙවලා මොකද සබ්ජෙක්ට් 4කට 6000ක් ගන්න. ඉංග්‍රීසි මීඩියම් එක සබ්ජෙක්ට් එකට රුපියල් 4000ක් විතර ගන්නවා සාමාන්‍යයෙන්. සබ්ජෙක්ට්ස් 4ට 6000යි. මෙතන සබ්ජෙක්ට්ස් 4ට 6000යි. ඔක්කොම එතකොට 12000යි මාසික පන්ති ගාස්තුව. ඒකට 2000ක් එකතු කරනවා ඇඩ්මිෂන්. ඔක්කොම 14000. ඉතින් ඔක්කොම කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව මේ ටික කරන් යන්න අපිට උගන්වන්න පුළුවන්. නමුත් අර පැකේජ් එකේ අර ඩිස්කවුන්ට් එකක් නැහැ. දැන් සිංහල මීඩියම් එකේදී අපි ඩිස්කවුන්ට් එක තිබ්බනේ. දැන් හරිනම් මේක 12000 නෙමෙයි 14000 අපි පොඩි ගාණක් වගේ අඩු වෙලා යන්නේ මේ ගාණට. හැබැයි කෙනෙක්ට කිසි බයක් නැතුව කරගෙන ගියොත් අඩු කාලයකින් මේක අවසන් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට නෝමල් මේ 1 එක කරනවා විෂයන් 4 ඒ රුපියල් 6000යි විෂයන් 4ට වැටෙන්නේ 1 එක හදාරලා 1 එක ඉවර කරලා යන්න පුළුවන් අර විදියට Tamanට අපහසුයක් නැත්තම්. එහෙමනම් ආදරණීය දරුවනේ ඉංග්‍රීසි මීඩියම් පන්තියත් අපි මැයි මාසේ 7 වෙනිදා පටන් ගන්නවා. මැයි 7. පළවෙනි දවස මැයි 7. මැයි 7 බදාදා. මැයි 7 බදාදා උදේ 8:30. ෆිසිකල් එන කට්ටිය
ෆිසිකල් එන කට්ටිය මැයි 7 බදාදා උදේ 8:30ට සිප්පේ ආයතනයට පැමිණෙන්න ඕන. සිප්පේ ආයතනය මහරගම. ඔන්ලයින් අය මැයි 7 බදාදා උදේ 8:30ට නිවසේ සිටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අයත් තමන් වන් විතරක් නම් 6000 2000 8000ක් අපිට ගෙවන්න ඕනේ. 1 2 දෙකටම රෙජිස්ටර් වෙනවා නම් මේ මුදල ගෙවලා අපිට ලියාපදිංචි වෙන්න ඕනේ දේශන වලට සම්බන්ධ වෙන්න. ওই ටික තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෲප් එකෙන් අහන්න, විමසන්න. මේ මං හිතනවා මේ පාඨමාලාව කිසි කෙනෙකුට හැකියාවක් නොමැති වෙන්නේ නැහැ. තමන්ගේ අධ්‍යාපනයේ වැඩි ඉඩ ප්‍රස්ථා ඇති වෙනවා. උපාධියක් ලබා ගැනීම පහසු වෙනවා. විදේශ අධ්‍යාපනයට යනවා නම් මේක ඉතාම වටිනවා. ඇයි මේ AAT සුදුසුකමක් ගන්නවනේ. මේ සුදුසුකම NVQ level එකක් තියෙනවා. NVQ level 5. ඒක වටිනවනේ. අපේ රටේ ජාති වෙනත් රටකට අපේ සුදුසුකමක් පෙන්වන්න අනුගමනය කරන්නේ මේ NVQ එක. ඒ කියන්නේ ඔබ පිට රටක රැකියාවක යනවා නම් ඔයාට බය නැතුව පෙන්වන්න පුළුවන් මේ සුදුසුකම NVQ level 5 එකක්. දැන් සමහර සුදුසුකම් තියෙනවා අපි පිට රටකට පෙන්වන්න බෑ. නමුත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ මේක රජයේ ආයතනයක් ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච ආයතනයක්. ඒ ආයතනයේ මෙහෙවපු මේ AT පාඨමාලාවෙන් ලබා දෙන්නේ NVQ 5 සුදුසුකමක් තමයි මේක. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි දැනුමත් එක්ක මේක තියෙනවා නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේ ඕනම රටකට ගිහිල්ලා හොඳ ඉහළ රැකියාවක් එක්ක තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය වෘත්තිය හොඳටම යන්න පුළුවන් මේ හරහා. එහෙනම් ආදරණීය දරුවනේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ මාසෙ ඉඳලා අපි තාම හොඳින් පැහැදිලිව හොඳ ආචාර්ය මණ්ඩලයක් අපිට ඉන්නවා. ගිණුම්කරණයේ විෂය මම උගන්වනවා. ඒකම කළමනාකරණයේ නීතිය සඳහා හොඳ ආචාර්යවරු ඉන්නවා. ගණිතය උගන්වන්නේ අපේ හොඳ ප්‍රධාන ආයතනයක ගිණුම්කරණ ගණකාධිකාරීවරයෙක් රජයේ. ඒ වගේම තව කතිකාචාර්යවරු ඉන්නවා, නීතිවේදීන් ඉන්නවා. ඉතින් ඒ සියලුම දෙනා එක්කහුව වෙච්ච හොඳ ටීම් එකක් එක තමයි සිප්වේ ආයතනය ප්‍රධාන පෙළේ පන්ති පවත්වන ආයතනයක් හැටියට මේකේ ප්‍රතිඵල ලබා දීලා ඒ තුලින් ලබා ගනිපු පන්නරේ ඔස්සේ තමයි මේ අවුරුද්දේ අලුතෙන් මුහුණ දෙන අයට මේ පාඨමාලාව පටන් ගන්න. එහෙනම් ආදරණීය දරුවනේ මැයි මාසයේ ආරම්භ කරන අලුත් පන්ති වලට සම්බන්ධ වෙන්න ඒ සියලු විස්තර මේ වීඩියෝවේ පැහැදිලි කරා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත ඒ WhatsApp සමූහය සම්බන්ධයෙන් විමසීමක් කරන්න. ස්තුතියි ඔබ සැමට.